අපි හැමෝම ලෝකෙ දිහා බලනවා. ඒත් ඇත්තටම ඒක තියෙන විදිහ තමද අපි දකින්නේ. අද අපි කතා කරන්නේ විදර්ශනා භාවනාව කියන කාචෙන් ලෝකය සහ අපිවම ටිකක් වෙනස් විදිහකට පැහැදිලිව දකින්න උත්සාහ කරන්නේ කොහොමද කියලා. හොඳයි. අපි මේ කතාව පටන් ගමු ගොඩක් පරණ. ඒත් අදටත් අපි හැමෝටම ගොඩක් ආදාළ වෙන ගැඹුරු ප්‍රශ්නයකින්. කියවෙන විදිහට ගොඩක් ඉස්සර කාලෙක මුළු ජේතවනාරාමයේම තමන්ගේ ආලෝකයෙන් ඒකාලෝක කරපු දේවතාවෙක් බුදුන් වහන්සේ හමු වෙන්න ආවා. ඒ ආවේ හිතේ ලොකු ප්‍රශ්නයක් තියාගෙන. දේවතාවා ඇහුවා ඇතුළතත් එක මවුලක් පිටතත් එක මවුලක්. මුළු ලෝකෙම හරියට පැටලිච්ච නූල් බෝලයක් වගේ. ඉතින් කවුද මේ ගැටේ ලියන්නේ කියලා? ඉතින් ඔය ගැටලුව ලියන්න නම් මුලින්ම අපි ඇත්ත කියන දේ දකින්න විදිහ ගැන තේරුම් ගන්න ඕන. බුදුන් වහන්සේට අනුව ඇත්ත දකින්න ක්‍රම දෙකක් තියෙනවා. මේ ගැඹුරින් විශේෂ විදිහකට දකින්නවට තමයි විදර්ශනා කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ හිතේ තියෙන මත බලාපොරොත්තු වගේ දේවල් පැත්තකින් තියලා යථාර්ථයේ තියෙන විදිහටම කිසිම වෙනසක් නැතුව දකින්න එක. මේක තේරුම් ගන්න හොඳම විදිය තමයි සත්‍ය වර්ග දෙක ගැන දැනගන්න එක. එකක් තමයි සම්මුති සත්‍ය. ඒ කියන්නේ අපේ එදිනෙදා කතා කරන පොදුවේ පිළිගන්න ලෝකය. අනික තමයි පරමාර්ථ සත්‍ය. ඒ කියන්නේ දේවල් වල ගැඹුරුම ඇත්තම ස්වභාවය. හිතන්නකෝ කාර් එකක් ගැන. අපි ඒකට කියනවා කාර් එකක් කියලා. අන්න ඒක තමයි සම්මුති සත්‍ය. හරි. දැන් අපි ඒක ටිකක් විමර්ශනය කරලා බලමු. එතකොට අපිට පේනවා ඒක රෝද, එන්ජින්, සීට්ස් වගේ කොටස් කොටක එකටුවක් කියලා. තව ටිකක් ගැඹුරට ගියොත් ඒ කොටස් හැදලා තියෙන්නේ යකඩ, රබර්, වීදුරු වලින්. අවසානයේටම ගියොත් ඒ ද්‍රව්‍යත් හැදලා තියෙන්නේ තද ගතිය, දියර ගතිය, උණුසුම, චලනය වගේ මූලික ගුණාංග වලින්. එතකොට ඇත්තටම කාර් එක කියලා දෙයක් හොයාගන්න තියෙනවද? හරි. අර කාර් එකට කරපු දියම අපි දැන් අපි දිහාටම හරවල බලමුද? ඇත්තටම මම කියලා කියන්නේ කවුද? අපි හැදලා තියෙන්නේ මොන වගේන්ද? කාර් එක වගේම තමයි පුද්ගලයා කියන්නේත් නිකම් ලේබල් එකක්. ඒක නිරන්තරයෙන් වෙනස් වෙන ක්‍රියාවලි ගොඩකට අපි පාවිච්චි කරන නමක් විතරයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මම කියලා අපි මේ හඳුන්වන අත්දැකීම ඇත්තටම ප්‍රධාන කොටස් පහක එකතුවකින් හදිලා තියෙනවා කියලා. මේවට තමයි කියන්නේ පංචස්කන්ධය කියලා. පළවෙනි එක රූප, ඒ කියන්නේ අපේ මේ ශරීරය. දෙවෙනි එක වේදනා, ඒ කියන්නේ දැනෙන දේවල්, සැප, දුක, මැදහත් හැඟීම්. තුන්වෙනි එක සංඥා, ඒ කියන්නේ දේවල් හඳුනාගන්න එක, අන්න නිල් පාටයි මේ සද්දයක් ඇහෙනා වගේ දේවල්. හතරවෙනි එක සංකාර, ඒ කියන්නේ අපේ හිතේ ඇති වෙන හැම සිතුවිල්ලක්ම හැම චේතනාවක්ම. අවසාන එක විඥානය. ඒ කියන්නේ මේ හැමදේම දැනගන්න තියෙන මූලික සිහිය. ඉතින් මේ පහේ එකතුවට තමයි අපි මම කියලා කියන්නේ. හොඳයි. දැන් තමයි වැදගත්ම හරිය. අපි මේ ස්කන්ධ පහ දිහා ගැඹුරින් බැලුවම මේ හැම එකකටම පොදු විශ්වීය නීති තුනක් අපිට හම්බ වෙනවා. මේවට තමයි අපි ත්‍රිලක්ෂණය කියලා කියන්නේ. පළවෙනි එක තමයි අනිත්‍ය. ඒ කියන්නේ මේ හැමදේම මොහොතින් මොහොත වෙනස් වෙනවා. කිසිම දෙයක් එක තැනක එක විදිහටම තියෙන්නේ නැහැ. මේ මොහොතේ ඇතිවෙන සිතුවිල්ල ඊළඟ මොහොතේ නැහැ. අපේ ශරීරේ පවා හැම තත්පරෙම වෙනස් වෙනවා. දෙවෙනි එක තමයි දුක්ඛ. හිතන්න හැමදේම වෙනස් වෙනව නම් අපි හොඳ අත්දැකීම් අල්ලගෙන ඉන්න හැදුවොත් නරක අත්දැකීම් වලින් පැනලා දුවන්න හැදුවොත් ඒකම ලොකු මානසික පීඩනයක් නේද? තුන්වෙනි එක තමයි අනාත්ම. ඉතින් හැමදේම නිකන්ම ගලාගෙන යන ක්‍රියාවලියක් නම් මේ ක්‍රියාවලි ගොඩ ඇතුලේ මම හෝ මගේ කියලා අල්ලගන්න පුණුවන් ස්ථිර නොවෙනස් වෙන දෙයක් තියෙනවද? අනේම දෙයක් නැහැ කියන එක තමයි අනාත්ම කියන්නේ. හරි. මේ ඔක්කොම තේරුම අරගෙන අපි ආයතර මුලින්ම ආපු ප්‍රශ්නෙට යමු. කොහොමද මේ පැටලිච්ච නූල් බෝලය මේ අබුල ලියාගන්නේ? උන්න විසඳුම විදර්ශනා භාවනාව කියන්නේ අර ගැටේ ලියන මෙවලම. ඒක පොතෙන් කියවලා දැනගන්න දෙයක් නෙවෙයි. මේ අපි කතා කරපු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සත්‍ය තුන තමන්ගේම අත්දැකීමෙන් මේ මොහොතේදීම නිරීක්ෂණය කරන එක. ඉතින් මේ විදිහට ඇත්ත දකින්න පටන් ගත්තම ලැබෙන ප්‍රතිඵල පුදුම සහගතයි. ජීවිතය හරිම සරල, සංසුන් එකක් වෙනවා. කවුරු හරි ප්‍රශංසා කළත්, නිඳා කළත්, දේවල් ලැබුණත්, නැති වුණත් හිත ලොකුවට කම්පා වෙන්නේ නැතුව හරියට ලොකු කණුවක් වගේ ස්ථාවරව තියාගන්න පුළුවන් වෙනවා. මේක අපිව අවසාන සිතුවිල්ලකට ගෙන යනවා. අපිට කාර් එකක් සහ අපිවම කොටස් වලට වෙන් කරලා ගැඹුරු යථාර්ථයක් දකින්න පුළුවන් නම් සමහර විට අපේ ජීවිතයේ තියෙන හැම ගැටලුවක් දිහාම හැම අත්දැකීමක් දිහාම සම්පූර්ණයෙන්ම අලුත් ගොඩක් සාමකාමී විදිහකට බලන්න අපිට පුළුවන් වේවි නේද?